මේ කතාව දිගහැරෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල පොල් වතු වලින් වට වූ වැලිවිට නම් ගම්මානයක. මේ ගමේ පියසේන නම් පොල් කඩන දක්ෂ නමුත් අතිශය කෑදර මිනිසෙක් ජීවත් වුණා. ඔහුට ගමේ උසම පොල් ගස් වලට පවා කිසිදු ආධාරකයක් නැතිව වඳුරෙකු මෙන් නැගීමේ පුදුමාකාර හැකියාව තිබුණා. ගමේ කෙළවරේ අක්කර 2ක සරුසාර පොල් වත්තක් තිබුණා. එහි අයිතිකරු වූයේ මුතුබණ්ඩා නම් වයෝවෘද්ධ අසරණ මිනිස්සෙක්. ඔහුගේ එකම ජීවනෝපාය වූයේ මේ පොල් වත්තෙන් ලැබෙන ආදායමයි. පියසේන නිතරම එහි පොල් කඩන්න ආවා. නමුත් පියසේනගේ හිතේ තිබුණේ දරුණු සැලැස්මක්. ඔහුට මුතුබණ්ඩගේ පොල් වත්ත Taman සතු කර ගැනීමට දැඩි ආශාවක් ඇති වුණා. දිනක් ඔහු මුතුබණ්ඩට කපටි යෝජනාවක් ගෙන ආවා. ඔයාට දැන් වයසයි. මම වත්ත බලාගෙන මාසෙකට මුදල් දෙන්නම්. ඔයා මැරුණට පස්සේ වත්ත මට ලියලා දෙන්න. මුතුබණ්ඩා දරුවන් නොසිටි නිසා මේ වචනවලට රැවටුණා. ඔප්පුව ලියවූ දා සිට පියසේනගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මුතුබණ්ඩට දෙන මුදල් අඩු කරලා ඔහුට වහලෙකුට මෙන් සැලකුවා. නිතරම බැන වැදුණා. අවසානයේ මුතුබණ්ඩා කෑම බීම නැතිව ලෙඩ ඇඳට වැටුණා. පියසේන ඔහුට බෙහෙත්වත් ගෙනවිත් දුන්නේ නැහැ. දිනක් ඔහු තම පැල්පතේ තනිවම අන්ත අසරණව මිය ගියා. මිය යන මොහොතේ ඔහුගේ හිතේ දරුණු වෛරයක් ඇති වුණා. මගේ වත්තේ උසම පොල් ගහට අරක්ගෙන තෝ එනකම් මම බලා ඉන්නවා යැයි සිතින් ශාප කළා. මුතුබණ්ඩගේ මරණය පියසේනට සතුටක් ගෙනාවා. ඔහු වහාම වත්ත Taman සතු කරගත්තා. නමුත් ශාපය ක්‍රියාත්මක වීමට වැඩි කාලයක් ගියේ නැහැ. දිනක් පියසේන වත්තේ උසම පොල් ගසට නැගුණා. එය මුතුබණ්ඩා ජීවත්ව සිටියදී වඩාත්ම ආදරය කළ ගසයි. ගසේ මුදුනට නැගි පියසේනට අමුතු හැඟීමක් ඇති වුණා. ඔහු හිස ඔසවා බැලූ මොහොතේ ගසේ ගොබය මත මියගිය මුතුබණ්ඩා වියරු ලෙස සිනාසෙමින් සිටියා. ගිනි අඟුරු වගේ රතු ඇස් දෙක ඔහු දෙස දිලිසුණා. මම තෝ එනකම් බලාගෙන හිටියේ යැයි ගොරෝසු හඬකින් ඒ භූතාත්මය කෑ ගැසුවා. බියෙන් පියසේන ගසෙන් බැසීමට උත්සාහ කළත් අත්පා පන නැති වුණා. නොපෙනෙන අත් දෙකකින් ඔහුගේ කකුල් තද කර ගසටම අල්ලාගෙන තිබුණා. තෝ මැරෙන්නේ මෙතනමයි යැයි මුතුබණ්ඩගේ ආත්මය ගර්ජනා කළා. දින ගණනාවක් කෑමක් බීමක් නැතිව ඔව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් පියසේන ගසේ මුදුනේම දුක් විඳියා. අවසානයේ සිහි මූර්ඡා වී බිම වැටී මිය ගියා. දින ගණනකට පසු ඔහුගේ මල සිරුර සොයාගත්තා. එදායින් පසු ඒ පොල් වත්තට කිසිවෙකුත් ඇතුළු වුණේ නැහැ. මිනිසුන් පැවසුවේ මුතුබණ්ඩා පොල්ගහේ යකා බවට පත්ව ඇති බවයි. අදටත් රාත්‍රී කාලයේ ඒ වත්තෙන් විලාප හඬක් සහ වියරු සිනාවක් ඇසෙන බව ගම්වැසියෝ කියනවා. ඒ තම වරදට සදහටම දුක් විඳින පියසේනගේ ආත්මයයි.